ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය සහෝදර සහෝදරියනි ඔබ මේ වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා අහලා යන්න. ඒක පොඩි ඉල්ලීමක්. මේ හේතුව තමයි මේ වීඩියෝ එක කරන්න අද නූතන පරම්පරාව තුළ මම ගැටෙනකොට විශේෂයෙන් ළමයි දෙමාපියෝ එක්ක ගැටෙද්දි මට තේරෙන දෙයක් තමයි ඉංග්‍රීසි විෂය කියන විෂය පද්ධතිය එපා වීමකට ලක් වෙලා තිනවා. ඒ වගේම තමයි අනිකුත් විෂයන් කොහොම හරි පාස් කරගෙන O level කියන විභාගය ගොඩදා ගන්න තමයි උපරිම මහන්සියක් දරන්නේ. ඒකේ කිසි වැරැද්දක් නැහැ. මොකද O level කියන පාඩම පාස් වුණාදින් තමයි අපස උසස් පෙළ විභාගයට වාඩි වෙන්න පුළුවන් වෙන්නේ හරි විදියට. ඉතින් ඒක මම හිතන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඉංග්‍රීසි කියන විෂය අත්‍යවශ්‍යම විෂය පද්ධතියක් බවට අද වර්තමානයේ තුල පත්වලා තියෙනවා. ඒකට හේතුව තමයි ජොබ් එකකට යද්දි, ඒ වගේම තමයි ඉන්ටර්විව් වලට යද්දි, ඒ වගේම තමයි උසස් අධ්‍යාපන කටයුතු වලට නියැලෙනකොට අපිට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අධ්‍යයන කටයුතු සිදු කරන්නට සිදු වෙන්නේ. එතකොට එහෙම බැලුවහම ඉංග්‍රීසි කියන විෂය අත්‍යවශ්‍ය වෙනවා. විභාගයට විතරක් කොටු වෙච්ච විෂය පද්ධතියක් නෙමෙයි. ඉස්සරහට ජීවිතේ යන්න පුළුවන් මාවත් වලදී හම්බ වෙන එක භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය සහෝදර සහෝදරියනි අදින් දුවේ පුතේ ඔබ ඉංග්‍රීසි කියන විෂය මුල සිට සරලව ඉගෙන ගන්න. ඒ වගේම තමයි කිසිම භාෂාවක් කිසිම විෂයක් අත්හරින්න එපා. අත්හරින්න නැතුව ඔබ ඒක අල්ලගෙන කොහොම හරි අසීරු වුණත් අල්ලගෙන යන්න. එතකොට ඔයාට දවසක ඒ භාෂාවේ වටිනාකම තේරෙනවා. එතකොට එදාට ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඉස්සරහට ඒ විෂය පද්ධතියත් එක්කම ජීවිතේ කඩයිමක් ළඟට යන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. නූතන පරම්පරාවේ ගොඩක් අය වටින තැන්වලදී නැකිනකොට ඒක හරිම අමාරුයි. හැබැයි මං ගාවට අදත් එනවා ළමයි ඒ එකපාරක් වැටලා කොහොම හරි දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර ජොබ් කරන පිරිස් පවා එනවා. එයාට අද කරගන්න බැරුව මාවත කොට්ටු වෙලා තියෙන එක තැනදී වැටලා තියෙන හිර වෙලා තියෙනවා. එතකොට ඒ හිරවුණු හිරවිල්ල ඔබ නොවෙන්න තමයි මම මේක කියන්නේ. ඔයා විෂය අත්හරින්න එපා. ඔයා අනිත් විෂයත් වගේම මේකත් කොහොම හරි අල්ලගෙන ඉස්සරහට ඇදගෙන යන්න. එහෙම වුණොත් ඔයාගේ තවත් ඉලක්කය ලස්සන වේවි. ඒ වගේම තමයි 1 සිට 13 දක්වා සියලුම දරුවන්ට සරල ඉංග්‍රීසි විෂය ඉගෙන ගන්නට, ඒ වගේම තමයි විශ්වවිද්‍යාල දරුවන් සඳහා ඔයාලට ප්‍රසන්ටේෂන් සයිඩ් පැත්ත, ස්පෝකන් සයිඩ් පැත්ත, ඒ ඕනම පැත්තකින් ව්‍යාකරණ පැත්තද ඕනම පැත්තක් කවර් වෙන විදිහට අපත් සමග විෂය මුල සිට ඉගෙන ගන්න අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි රැකියාව නියුතු ඔබට විශේෂයෙන් ගැටලුවක් තමයි ස්පෝකන් සයිඩ් එක. මේ ස්පෝකන් ටික අපිත් එක්ක ලස්සනට හදාගන්න ඔයාලටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපත් සමග අත්අල් බැඳ ගන්න. ඒ වගේම තමයි මම මේකට වඩා මම ඔයාලට ඉල්ලීමක් කරනවා ඉංග්‍රීසි කියන විෂය අත්හරින්න එපා. ඒ අත්හරිනොත් ඔයාලට දවසක හිර වෙනවා යම් තැනකදී. එතකොට එදාට මුල සිට ඉගෙන ගන්න ගොඩක් අසීරුතාවයටපත් වෙනවා. හැබැයි දැන්ම ඉඳන් ආයෙත් ටික අල්ලගෙන ගියොත් ඔයාලට කිසිම හිරවිල්ලක් නැතුව ලස්සන වාගේ ජීවිතේ ගමන් කරන්න පුළුවන්. ඉංග්‍රීසි කියන විෂය අත්‍යවශ්‍යම භාෂාවක් ඕනම තැනකදී. එතකොට ඉංග්‍රීසි නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අඩු ගානේ අපිට සාමාන්‍ය ජොබ් එකකට යන්න බැරි මට්ටමක් තියෙනවා නූතන පරම්පරාව තුළ. ඒත් ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අපට අත්‍යවශ්‍ය භාෂාවක්. ඉතින් ඔබට මම ඉල්ලීමක් කරනවා ඉංග්‍රීසි කියන විෂය අත්හරින්න එපා. ඒ අත්හරින්න නැතුව ඒ අනිත් විෂයන් සමග සමබරව ඒ විෂයත් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔබ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න.